මම හිතන්නේ 아무තෙන් කියන දෙයක් නැහැ. ගොඩක් අය දැක්ක ගමන් මේක මොකක්ද කියලා දන්නවා. මේ තමයි 2K Diamond Android car stereo system එක. අන්තිම ගන්න බලාගෙන ඉන්නවනම් සහ ගන්නවද නැද්ද කියලා හිතාගෙන කල්පනා කර කර ඉන්න අයට පොඩ්ඩක් මම මේක චෙක් කරලා පෙන්නන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් මේක ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න. හොඳයි. මේකේ බොක්ස් එක නම් මේ හොඳට තියෙනවා. මේක මම ගෙන AliExpress එකෙන්. බොක්ස් එක සාමාන්‍යයෙන් AliExpress වලින් කලින් බඩු ගෙනලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. සාමාන්‍යයෙන් නිකන් කාඩ්බෝඩ් එකක් පෙට්ටියක් එන්නේ. මේකේ කලර්ෆුල් බොක්ස් එකක් එක්ක ඇවිල්ලා තියෙනවා. මේක 10.1 inch display එක තියෙනවා. මේක display එක විතරයි 10.1 inch. ඊට පස්සේ මෙතන knob දෙකක් පෙන්නනවා. ඒ වගේම මේගොල්ලෝ මෙතන දාලා තියෙනවා 1080p video music touch HD camera support කරනවා කියලා තියෙනවා. ඊළඟට IPS screen එකක් ගැන මේගොල්ලෝ කියනවා. ඒ වගේම type C connector එකක් මෙතන තියෙනවා. පොඩ්ඩක් බලමු මේක අන්බොක්සිං එකක් නෙවෙයි. මේක මම කලින් චෙක් කරලා බලලා තිබ්බ එකක්. මේක මේ විදිහට තමයි බොක්ස් එක ඇවිල්ලා තියෙන්නේ. මේක කියනවා මේක තමයි ඩිස්ප්ලේ එක. ඩිස්ප්ලේ එක අමතරව දෙන්නේ අනිත් කනෙක්ටර්ස් තියෙනවා. ඒ වගේ වැඩි අවශ්‍ය නැති වෙයි. අපි ඩිස්ප්ලේ එක ගත්තොත් මේ වගේ තියෙන්නේ. මෙතන protecting screen එකක් තියෙනවා. එකක් නෙවෙයි මේක ඇත්තටම දෙකක් තියෙනවා. මෙතන තව යට එකක් තියෙනවා. මම ඒක දැනට අයින් කරන්න නැතුව ඉන්නවා. පිටින් බැලුවම පේනවා මෙතන ලොකු නොබ් එකක් තියෙනවා. මෙතන ලොකු නොබ් එකක් තියෙනවා. මේක බණ්ඩ පුළුවන්. මේ හරිය පේනවා ඇති මයික් එක තියෙනවා. RST කියන රීසෙට් බටන් එක මෙතන තියෙනවා. ඊට පස්සේ ගත්තම මෙතන තියෙනවා USB-C type එකේ connector එකක්. මේ ගොඩක් වෙලාවට charging තියෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති දැන් iPhone වලට එහෙම එන්නේ USB-C type එකේ charge එක දෙපැත්තට වර කැටේ පැත්තට ගහන්නත් ඉන්නේ ඒකමයි. phone එක පැත්තටත් ඉන්නේ ඒකමයි. අපි එහා පැත්ත බැලුවොත් මෙතන තියෙනවා power cable එක connect කරන එක. මෙතන fuse එක තියෙනවා. ඊට පස්සේ මෙතන audio video connectors ටික ගහන්න තියෙනවා. ඊට පස්සේ මෙතන reverse camera USB ගහන කේබල් ටික තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේක මේ තියෙන ෆෑන් එක කූලින් ෆෑන් එකක් තියෙනවා. මෙතන තව තියෙනවා එතකොට FM antenna connector එක. මේ තියෙන්නේ GPS එක. මේක 4G version එකකුත් වෙනවා. එහෙම වුණොත් මෙතන 4G connector එක එනවා. ඒ ටික තමයි මේකේ තියෙන්නේ. අපි මේක on කරලා බලමු කොහොමද මේක විස්තර කියලා. අපි පවර් මේ ස්ටීරියෝ එක on කරන්න කලින් මේ වයර්ස් ටික පොඩ්ඩක් බලමු. මේ තියෙන මම කලින් කිව්වා පවර් කේබල් එක. පවර් කේබල් එක කනෙක්ට් වෙන්න තියෙන මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතෙන්ද කනෙක්ට් වෙන්න තියෙන්නේ. මේක ලේබල් කරලා තියෙන්නේ විශේෂ වයර් විතරයි. අනිත් ඒවා කොමන් වයර්ස්. මම කිව්වොත් මේක ground එක. මෙතන තියෙන රතු පාට එක accessories. ඒ කියන්නේ වාහනේ එකපාරක් කීය කරපුවම එන තැනට තමයි මේක on වෙන්නේ connect වෙන්නේ. ඊට පස්සේ මේක battery wire එක. මේකෙන් තමයි memory එක තියාගෙන ඉන්නේ. එහෙනම් මේ battery wire එක මෙතන තියෙනවා. ඊට පස්සේ ගත්තම මේ wires දෙක. මෙතන wires හතරක් තියෙනවා. මේක පාට wires හතරක්. මෙතන තියෙන purple එකයි. මෙතන තියෙනවා ash color දෙකක්. මෙතන තියෙනවා white දෙකක්. ඊට පස්සේ මෙතන තියෙනවා green දෙකක්. මෙතන වයස් මේ 8 යන්නේ ඔයගොල්ලෝගේ ස්පීකර්ස් අට. මේක ඒගොල්ලෝ ස්පීකර්ස් කියලා මේ ලේබල් කරන්නේ. මොකද ඒවා ස්ටෑන්ඩඩ් විදියට මෙන්න හින්දා. මේ ටික විතරක් ඒතකොට ඔයගොල්ලෝ ලේබල් කරලා පෙන්නලා තියෙනවා. මේ තියෙන key 1 key 2 කියලා තියෙන car steering wheel control unit එකට එන වයර් දෙක. මේ back කියලා එන්නේ රිවර්ස් කැමරාව ට්‍රිගර් කරන එක. ඒ කියන්නේ රිවර්ස් කැමරාව ඇක්ටිව් කරන එක. මේක අපි කනෙක්ට් කරන්න ඕනේ රිවර්ස් කැමරා කේබල් එකත් එක්ක යන ගිහිල්ලා රිවර්ස් කැමරා ලයිට් එකට. ඊට පස්සේ මෙතන ANT කියන පවර් ඇන්ටනා. ගොඩක් අය පවර් ඇන්ටනා තියෙනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක ඉලුමිනේෂන්. ඒ කියන්නේ මේ වයර් එක ඉන්නේ පාකින් වලට. පාකින් ලයිට් එක on off වුණාද කියන එක බලා ගන්න තමයි මේක තියෙන්නේ. ඊට අමතරව මේක තියෙනවා මේ තියෙන audio video connectors. CVBS in. ඒ කියන්නේ මේක video in 2 දෙවෙනි ඔය එකක්. ඒක කියන්නේ මෙතන කියන්නේ තව එකක් ඇති CVBS 1
ඔව් ඒතකොට වීඩියෝ ඉන්පුට්ස් දෙකක් දෙන්න පුළුවන්. මේක වැරදිට වටහා ගන්නවා මේක මේ රිවර්ස් කැමරාව නෙවෙයි. මේක වීඩියෝ දෙකක් ඔයගොල්ලන්ට වෙන වෙනම දෙන්න පුළුවන්. ඒ වගේම මේක වීඩියෝ අවුට් එකක් එක්ස්ටර්නල් මොනිටර් එකකට වගේ දෙන්න පුළුවන්. ඔයගොල්ලෝගේ හෙඩ් රෙස් මොනිටර් එකක් තියෙනවනේ ඒකට දෙන්න පුළුවන්. මෙතන සබ්වූෆර් අවුට් එක. මේක මයික් එක. මේ තියෙන්නේ AUX in auxiliary in left එකයි auxiliary in right එකයි. මේක තියෙන්නේ amp එකට යන power line එක active කරන්න amp එක. ඊට පස්සේ මේක fan එක. මම ඒක පෙන්නන්නම් මෙතන ඉන්නේ කොහොමද කියලා. මේක මෙතෙන්ද මෙහෙම කනෙක්ට් කරලා එතකොට fan එක අපි කනෙක්ට් කරන්න මේ විදිහට. එහෙනම් තමයි මේක සෙට් වෙන්නේ. මේ තියෙන රිවර්ස් කේබල් රිවර්ස් කැමරාවේ කේබල් එක. මේක තමයි රිවර්ස් කැමරා සෙට් කරන්නේ මේකට. එතකොට අපි මෙතෙන්ද මේක සෙට් කරලා මෙතන තමයි රිවර්ස් කැමරාවේ වීඩියෝ කේබල් එක සෙට් වෙන්නේ. ඔයගොල්ලෝ රිවර්ස් කැමරාව පාවිච්චි කරද්දී මේක කනෙක්ට් කරන්න ඕනේ. මොකද මේක Wi-Fi සහ Bluetooth වැඩ කරන්න ඇන්ටනාවක් විදිහට පාවිච්චි වෙනවා. එහෙනම් මේක මෙතෙන්ද පාවිච්චි කරලා තියන්න ඔයගොල්ලෝ Wi-Fi කනෙක්ෂන් එකක් Bluetooth පාවිච්චි වෙනවා. අනිත් ඒවා USB කේබල් මේක මම හිතන්නේ කනෙක්ට් වෙන දිග මේක USB එකට ගන්න කේබල් එක. මේක GPS කනෙක්ටර් එක. GPS එක මේ විදිහට එන්නේ. ඔයගොල්ලෝ තියෙන්නේ මේක තියලා මෙහෙම කරකලා හයි කරලා මේ වයර් එක දිගහැරලා මේක ඩෑෂ්බෝඩ් එක උඩ තියන්න. පස්සේ මේ ගහන්න එපා. සිග්නල් හරියට එන්නේ නැති වෙන ඩෑෂ්බෝඩ් එක උඩ තියන්න. අපි පිටින් පවර් ඔන් කරන්න යන්නේ කාර් එකට ගහලා නෙවෙයි. එතකොට අපි කරන්න ඕනේ මේක මෙමරි එක කියන්නේ බැටරි වයර් එක මේකයි මෙතන තියෙන ඇක්සසරිස් වයර් එකයි මේ දෙක එකට ජොයින්ට් කරන්න ඕනේ. ජොයින් කරලා මේක ග්‍රවුන්ඩ් එකට දෙන්න ඕනේ. පිටින් පවර් ඔන් කරනවා නම් එහෙම තමයි කරන්න ඕනේ. මොකද මුලින්ම මේක බැටරියට කනෙක්ට් කරලා තියෙන. අපි කී එක එකපාරක් කරපු ගමන් මේකට කනෙක්ට් වෙනවා. දැන් මේ දෙකම කනෙක්ට් වෙනවා. ඒ හින්දා මේ දෙකම අපි එකට ආවුන් වෙලා තමයි පවර් එක දෙන්න ඕනේ. අපි පවර් ඔන් කරලා බලමු. ඔන් බූට් වෙනවා දැන් Android logo එකත් එක්ක. ෆස්ට් ටයිම් බූට් එකක් වගේ තමයි කොහොමද ඒ වෙලාව ගයි අපි බලමු කොච්චර වෙලාවක් විතර යයිද කියලා. ස්ටාර්ටින් මේක එන්නේ නැහැ අපි දැන් මේක හැම වෙලේම එන්නේ නැහැ අපි කලින් දැන් කාර් එකට හයි කරලා තියදී අර බැටරි වයර් එක කාර් එකට සෙට් කරලා තිබ්බම ওই ප්‍රශ්නේ එන්නේ නැහැ ලෝඩ් වෙන එක. මෙහෙම තමයි තියෙන්නේ. මෙතන වොලියුම් බටන් එක තියෙනවා. මේකේ පේනවා ඇති බෑක් එකයි ෆ්‍රන්ට් එකයි play කරන්න තියෙන්නේ. අපි රේඩියෝ channel එකක් වගේ දැම්මොත් මේ විදිහට ඉස්සරහට පස්සට ගන්න තියෙන්නේ. කිව්වොත් මොකක් වෙනවද කියලා දැනන්න හොයගන්න බෑ. සමහරට play pause වෙන්න තියෙනවා ඇති. මේක sound එක mute කරන්න පුළුවන්. sound එක අඩු වැඩි කරන්න පුළුවන්. ඒක මෙතන වෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ හැම එකකම තියෙන Chrome එක තියෙනවා, radio තියෙනවා, music, video, Bluetooth music settings තියෙනවා, file manager, play store එක, map එක තියෙනවා. මේ වගේ set එකක් තියෙනවා. car settings, YouTube තියෙනවා, image scan, front camera එක. මේ front camera එකේ තමයි අර මං කලින් කිව්ව video in 1, video in 2 ඒක බලා ගන්න වෙන්නේ උතනින් තමයි. කියලා මෙනු ඊට පස්සේ GPS settings තියෙනවා. මේක විශේෂ දෙයක් තියෙනවා. මෙතන මේ බලන්න fan control එකක් තියෙනවා. fan control එකට app එකක් තියෙනවා. මේක connect කරොත් always on type එකේ තියෙන්නේ. මම fan එකක් connect කරලා පෙන්නන්නම් එකට. අපිට කරන්න තියෙන්නේ high කරලා මෙතෙන් high කරන්න තියෙන්නේ. fan එක always on කියන එකේ තමයි දැන් තියෙන්නේ. එතකොට කැරගෙන මට වෙන්නන්න විදියක් නේද? ඊට පස්සේ ඒක අපි අයින් කරලා බලන්න මේක අයින් කරා fan off වෙනවා. ඒක off වෙලා තියෙන්නේ. එතකොට starting according to CPU temperature එක අනුව on off කරන්න පුළුවන්. මේ CPU temperature එක මෙතන set කරන්න පුළුවන්. ඒක වැඩ කරනවද නැද්ද කියන එක මට මෙතනදි පෙන්වන්න බැරි වෙයි. මේකෙන් නම් පෙන්වන්න පුළුවන්. ඒක වෙන්නේ වොලියුම් එක අනුව. දැන් වොලියුම් එක 20 කියලා දැම්මොත් බලන්න දැන් 7 තියෙන්නේ. දැන් 20ට ආව ෆෑන් එක ඔන් වෙන්න ඕනේ. 20ට වඩා ගියම ෆෑන් එක ඔන් වෙනවා. ඊට වඩා අඩු වෙනකොට ෆෑන් එක ඔෆ් වෙනවා. ඒ විදිහට ඒක හදාගන්න පුළුවන්. always off නම් ෆෑන් එක ඔෆ් එකෙමයි තියෙන්නේ. ඒ විදිහට තමයි මේ ෆෑන් ඇප් එක තියෙන්නේ. මේ ඇප් එකක් තියෙන්නේ ගොඩක් වටිනවා. මෙතන Teams, ඊට පස්සේ Netflix මේව නම් pay ඇප් එකක්. මේක link
ලින්ක් කරන්න පුළුවන්. මම මෙතන පෙන්නන ලින්ක් කරන්න. එතකොට මෙතන Apple CarPlay එක ලින්ක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් Android එකට ලින්ක් කරන්න පුළුවන්. මෙතන mirror කරන්න පුළුවන්. ඒ දෙකම කරන්න පුළුවන්. ඊට පස්සේ අපි settings වලට ගියොත් Wi-Fi තියෙනවා, apps තියෙනවා, then storage location, account accessibility, Google car setting system එකේ තියෙ about device කියලා අපි version එක check කරොත් Android version එක 13 කියලා තියෙන්නේ. 13 ද කියලා බලන්න පුළුවන් අපිට මේක 13 කියන්නේ වෙලාවකටනේ. එකට set කරාම Android 13 නම් මේ animation එකේ ඒගොල්ලෝ පෙන්නනවා. ඊට පස්සේ අපි car settings වලට ගියොත් general settings කියලා මෙතන තියෙනවා. මෙතන radio region එක, rear mirror, ඒ කියන්නේ මේක mirror කරන්න ඕනද කියලා අහන්නේ. AUX mirror කියන්නේ අනිත් mirror එක. මේ අපි අර additional camera මේ front camera එක. SWC කියලා කියන්නේ අපේ car steering wheel switch එකට යන set එක. ඒක මෙතනින් set කරන්න පුළුවන්. shortcut touch එක මෙතන මේ active වෙනවා මේක. ඊට පස්සේ මේ illumination detect කරන්න. ඒ කියන්නේ අපි parking එක detect කරන්න තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ can watch video while drive කියන්නේ ඕගොල්ලන්ට වීඩියෝ එකක් ප්ලේ කරන්න පුළුවන්ද බැයිද කියන එක drive කරන ගම. මේක on කරලා තිබ්බොත් ඕගොල්ලෝ vehicle එක run කරන වෙලාවට videos play වෙන්නේ නැහැ මේකේ. මේක off කරලා තිබ්බොත් සාමාන්‍ය විදිහට බලන්න පුළුවන්. ඊට පස්සේ මේ reverse line එක on off කරන්න පුළුවන් අවශ්‍ය නම්. ඒ වගේ විශේෂ දේවල්. මේක මේ turning off camera after reversing, turning off front camera, turning front camera after reversing. ඒ කියන්නේ අපි reverse gear එකට දාලා ආය normal විදියට එනවා. reverse gear එකෙන් අයින් වෙනකොට front camera එක on කරන්න පුළුවන්. ඒකෙත් තියෙන time එක තමයි මෙතන තියෙන්නේ. turning front camera after ACC. ACC එක දැම්මට පස්සේ front camera එක on වෙලා තියෙන time එක මෙතනින් set කරන්න පුළුවන්. delayed reversing කියන්නේ reverse එක දැම්මට පස්සේ ඒන කොච්චර කාලයක් මේක delay වෙලාද ඒක වැඩ කරන්නේ කියන එක. ඒ ටික තියෙනවා. ඊට පස්සේ display එක ගත්තොත් screen saver එක ඒ set එක දෙන මෙතන brightness control කරන්න පුළුවන්. wallpaper, illumination, color එක නම් මෙතෙන් දාලා නැහැ. ඊට පස්සේ sounds තියෙනවා. මේ sounds වල වැදගත් දෙයක් තියෙනවා. media volume when navigation එක run වෙනකොට අනිත් media වල volume එක off කරනවද highද lowද කියන එක දන්නවා. ඊට පස්සේ මේක media volume when reversing. ඒ කියන්නේ අපි reverse gear එකට දැම්මම පස්සේ media වල කියන්නේ සින්දුව play වෙනවා නම් ඒ සින්දුව off කරන්න පුළුවන්. එහෙම නැත්නම් sound එක අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ media volume එක, navigation gain එක, bluetooth volume එක, ring volume එක මෙතනින් control කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන default volume එක දැන් අපි කොච්චර අපි මෙතනින් අඩු වැඩි කරත් default volume එක හදලා තිබ්බම ඔයගොල්ලෝ වාහනේ restart කරනකොට කියන්නේ වාහනේ ආයෙ start කරනකොට මේ volume එකෙන් තමයි පටන් ගන්න. දැන් කවුරුහරි volume එක full වැඩි කරලා තිබ්බොත් එහෙම ආයෙ වාහනේ start කරනකොට මේ ගානටම volume එක හැදිලා ඉනවා. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර device information කිව්වොත් වාහනේ මේ device එක ගැන information තියෙන්නේ. මේක Android 13. මේක බලන්න මේකේ memory එක 4GB තියෙනවා. ඒක ගොඩක් වැදගත් car එකේ stereo system එකකට. දැන් නම් 4GB වත් තියෙන එකක් ගන්නවා නම් අනිත් ඒවා මේකේ මේ ROM එකේ විස්තර තියෙන build number, MCU version, monitor information, TP info ඒ ටික තියෙනවා. ඊට මේ factory එකේ password එක මට මතකද මේකේ 0.6ක් තිබ්බේ. මේකේ වැදගත් settings කිහිපයක් තියෙනවා මම පෙන්නන්න. මේ touch learning කියන්නේ අපි touch එකේ මේ location එක වෙනස් වුණොත්, ඒ කියන්නේ අපි මෙතන touch කරද්දි මෙතන වුණොත් මෙතන touch කරද්දි මෙහා වෙනවනේ. ඒක adjust කරන්න තමයි මේක තියෙන්නේ. physical learning කියන්නේ මේ physical buttons වලට මොකක්ද අපි දෙන්නේ කියන එක. ඒක අපිට ඕනේ adjust කරගන්න පුළුවන් මේ විදිහට මේකේ තියෙන settings වලට. ඊට පස්සේ remote control එකක් මේක අපේ නැහැ හින්දා ඒක අදාළ කරගන්න අවශ්‍ය නැහැ. power supply voltage value display. මෙතන උඩ පේනවා ඇති power supply voltage එක පෙන්නනවා. ඒක ගොඩක් හොඳයි ඔයගොල්ලෝගේ වාහනේට. දැන් වාහනේ බැටරිය බහිනවා වගේ නම් මෙතනින් බලා ගන්න පුළුවන් voltage එක අඩු වෙලා තියෙනවා. button mirror to the right and මේ button ටික හිට මෙහෙට යනවා. status bar panel mode මේකේ volume control එක radio option එනවා. radio antenna එක ඒක on off the default විදිහට තියන්න පුළුවන්. AV out එක අර අපි කියපු මෙතන තියෙන AV out එක
on off කරන්න පුළුවන් මෙතනින් AV output range එක මේ වලට advanced settings ඊට පස්සේ screen adjustment තියෙනවා backlight current regulation තියෙනවා dedicated logo settings ඒවන වෙනස් කරන්න ටිකක් අමාරුයි ඊට පස්සේ navigation bar slide out sideways ඒක හදන්න පුළුවන් උඩට පල්ලෙහාට දාගන්න පුළුවන් ඒක off කරලා තියෙන එක හොඳයි ඊළඟට front switch එක front camera එක on off කරනවාද ඒක ගැන දාලා තියෙනවා ඊළඟට start up navigator කියන්නේ navigation එක run වෙන්න හදන්න පුළුවන් ACC delay on වෙනකොට තියෙන delay එක standby option මේක විශේෂත්වයක් දෙන මම අර කලින් පෙන්නන ඔයගොල්ලෝ දැකිනේ starting කියලා load වෙනවා ඒ ප්‍රශ්නේ නැති වෙනවා මේක අපි standby every time කියලා දාලා තිබ්බම standby එක තියෙනවා ඒනොට බය වෙන්න එපා බැටරි හැම වහින්නේ මම check කරලා බලද්දී මේ පාවිච්චි කරන ගාන මිලි ඇම්පියර් වලටත් වඩා අඩු ගානක් ඒක දැනෙන්නේ නැති ගානක් එතෙන් පාවිච්චි වෙන්නේ split screen එක කියන්නේ screen එක කැලි වලට බෙදලා බලන්න පුළුවන් ඒක on එකේ තියාගන්න real time network speed එක මෙතන ඉන්ටර්නෙට් යනවා නම් ඔයගොල්ලෝ මොබයිල් ෆෝන් වල එනවා වගේ මේ ස්පීඩ් එක මෙතන පෙන්නනවා ඊට පස්සේ ස්පීඩ් යුනිට් එක ඔයගොල්ලන්ට කිලෝමීටරයට per කිලෝමීටර්ද per සෙකන්ඩ් කියන එක වෙනස් කරන්න පුළුවන් ඒ වගේ settings කීපයක් තියෙනවා මෙතන external device එක ඔයගොල්ලෝ TV එකක්ද connect කරන්න නැත්නම් 360 camera system එකක් පාවිච්චි කරනවද කියන එක එතන පෙන්වන්න පුළුවන් ඒ වගේ settings ටිකක් මෙතන තියෙනවා start up application එක start වෙනකොට වාහනේ start කරන රේඩියෝ එකද run වෙන්න ඕනේ music's the bluetooth music ද කියන එක හදන්න පුළුවන් start up navigation එක මොකද්ද map එකද මේ මොකද්ද කියන එක ඕගොල්ලන්ට මෙතන තියෙන application කීපයක් run කරන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන් මේ ටික තමයි මූලික වශයෙන් තියෙන්නේ ඕගොල්ලන්ට මීට අමතරව මේක රිවර්ස් කැමරා හයි කරන හැටි ඊළඟට මේක මිරර් කරන හැටි එහෙම නැත්නම් CarPlay Android Auto set කරන හැටි දැනගන්න ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න එහෙම වුණොත් මම තව වීඩියෝ එකකින් කරන්න මේක ගැන මොකක් හරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු සුබ දවසක්